හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මගේ channel එකත් subscribe කරන්න. අද මම කතා කරන්නේ ඉතාම වැදගත් මාතෘකාවක්. අපේ රටේ ගත්තත් මුළු ලෝකෙම ගත්තත් රුධිරයේ කොලෙස්ටරෝල් වැඩිවීම කියන්නේ ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. අපි අතරත් බොහෝ දෙනෙකුට මේ ගැටලුව තියෙනවා. ඉතින් ඔබ දන්නවා රුධිරයේ කොලෙස්ටරෝල් වැඩි වුණාම ඔබ නොදැනුවත් ඔබට heart attack නැත්නම් හෘදයාබාධයක් ඇතිවීමේ සම්භාවිතාව වැඩි වෙනවා. රුධිරයේ කොලෙස්ටරෝල් වැඩි වුණාම ඔයාට කිසිම රෝග ලක්ෂණයක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාට මේ හින්දා කිසිම අමාරුකමක් දැනෙන්නේ නැහැ. හැබැයි කාලයක් යනකොට ඔයා නොදැනුවත්ම ඔයාගේ හදවතට රුධිරය සපයන නාලවල මේ කොලෙස්ටරෝල් තැන්පත් වෙලා ඔයාට හිටි හැටියෙම හෘදයාබාධයක් හැදිලා මේ යන්න පුළුවන්. එම නිසා කොලෙස්ටරෝල් වැඩි වෙලාද නැද්ද කියලා අඩුම අවුරුද්දකට සැරයක්වත් ඔයාගේ රුධිර පරීක්ෂාවක් කරගන්න ඕනේ. කොලෙස්ටරෝල් වැඩි වුණාම බෙහෙත් නොබී ආහාර වලින් විතරක් මේක අඩු කරගන්න පුළුවන්ද? ඔයාට කොලෙස්ටරෝල් ගොඩක් වැඩි නම් ඔයාට අනිවාර්යයෙන් බෙහෙත් බොන්නම වෙනවා. හැබැයි සමහර ආහාර වර්ග තියෙනවා කොලෙස්ටරෝල් අඩු කරගන්න පුළුවන්. අන්න ඒ ගැන මම කතා කරන්නේ. අපි මෙතනදී ප්‍රධාන ආහාර වර්ග 5ක් ගැන කතා කරමු. හැබැයි මේ ආහාර අපේ රටේ සමහර විට සුලභව හම්බ වෙන්නේ නැහැ. හැබැයි හොයාගන්න අමාරුත් නැහැ. ඒ වගේම මේ 5 මේ ආහාර වලට සමාන ආහාර වර්ග අපේ රටේ ඕනෑ තරම් තියෙනවා. අංක 1 අලිගැට පේර. මේ අලිගැට පේර වල තියෙනවා අපේ හදවතට ඊටාම හිතකර වෙන ඊටාම සෞඛ්‍ය සම්පන්න මේද අම්ලයක්. මේ මේද අම්ලයට පුළුවන් ඔයාගේ නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන්න. ඒ වගේම තමා මේකට පුළුවන් ඔයාගේ හොඳ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි කරන්නත්. මේ මේද අම්ලයට පුළුවන්. අලිගැට පේරවල තියෙනවා ස්ටෙරෝල්ස් කියන සංඝටකයක්. මේකට පුළුවන් ඔයා ගන්න ආහාරවල තියෙන කොලෙස්ටරෝල් ඔයාගේ ආහාර මාර්ගයේදී අවශෝෂණය අඩු කරන්න. දිනපතා අලිගැට පේර ගෙඩි භාගයක් ආහාරයට ගන්නව නම් ඔයාට කොලෙස්ටරෝල් අඩු කරගන්න පුළුවන්. දෙවැනි ආහාරය ඕට්ස්. ඕට්ස් කියන්නෙත් අපේ රටේ නම් ඒ තරම් පහසුවෙන් හොයාගන්න බැරි ආහාරයක්. ඒ වගේම මිලෙන් ටිකක් අධිකයි. මේ ඕට්ස් වලටත් පුළුවන් අපේ රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කරගන්න. ඒක වෙන්නේ මේ ඕට්ස් වල තියෙනවා බීටා ග්ලූකන් කියලා soluble fiber එකක්. ඒ කියන්නේ ජලයේ දියවන තන්තු වර්ගයක්. ඉතින් මේ බීටා ග්ලූකන් වලට පුළුවන් ඔයාගේ ආහාර මාර්ගයේ තියෙන කොලෙස්ටරෝල් රඳවා තබා ගන්න. ඊට අමතරව මේ බීටා ග්ලූකන් වලට පුළුවන් LDA කොලෙස්ටරෝල් ප්‍රමාණය 10%කින් විතර අඩු කරන්න. ඔයාගේ උදේ ආහාරය විදිහට මේ ඕට්ස් ගන්නව නම් ගොඩක් හොඳයි. ඒ වගේම සාමාන්‍යයෙන් සතියට දවස් 3ක් 5ක් අතර කාලයක් ඕට්ස් ගත්තට කමක් නැහැ. තුන්වෙනි ආහාරය තෙල් සහිත මාළු වර්ග. මේ මාළු වර්ගවල ඔමේගා 3 බහුලව තියෙනවා. මේවට උදාහරණ තමයි සැමන්, සාඩින්, මැකරල් මාළු වර්ග. මේ ඔමේගා 3 වලට පුළුවන් ඔයාගේ රුධිරයේ තියෙන ට්‍රයිකසයිඩ් ප්‍රමාණය අඩු කරන්න. ඒ වගේම ඔයාගේ රුධිරයේ තියෙන ප්‍රදාහක තත්ත්වයන් අඩු කරන්නත් පුළුවන්. ඒ නිසාම ඔයාට හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම ඉතා අඩුයි. අඩුම තරමේ සතියට දවස් 2ක්වත් මේ මාළු ආහාරයට ගැනීම වැදගත්. හැබැයි හොඳට මතක තියාගන්න මේ මාළු වර්ග ආහාරයට ගන්නකොට ගැඹුරු තෙලේ බැදලා නම් කන්න එපා. හතරවෙනි ආහාරය කචු වර්ග. ආමන්ඩ්, වෝල්නට්ස්, රට කචු මේ ගණයට අයත් වෙනවා. සයිස් එකකින් පොඩි වුණාට මේ කචු වර්ග ඉතාම පවර්ෆුල්. කචු වර්ග වල තියෙනවා අපිට හිතකර මේද අම්ල. ඒ වගේම ඇතිතරම් තන්තු තියෙනවා. ඊට අමතරව ස්ටෙරෝල්ස් කියන රසායනික සංඝටකයක් තියෙනවා. ඒ නිසා කචු වලට පුළුවන් ඔයාගේ රුධිරයේ තියෙන LDA ප්‍රමාණය අඩු කරන්න. දිනපතාම මේ කචු වර්ග වලින් ග්‍රෑම් 20ක් 30ක් අතර ප්‍රමාණයක් ගැනීම ප්‍රමාණවත්. පස්වෙනි හෙවත් අවසාන ආහාරය ඔලිව් තෙල්. ඔලිව් තෙල් කියන්නේත් අපේ රටේ සාමාන්‍යයෙන් හොයාගන්න බැරි තෙල් වර්ගයක්. ඒ වගේම තමා අපේ රටේ මතයක් ගොඩනැගිලා තියෙනවා ඔලිව් තෙල් වලට වඩා පොල් තෙල් හොඳයි කියලා. ඒක විද්‍යාත්මකව බැලුවම ඒ තරම් සත්‍යතාවයක් නැහැලු. ලෝකයේ පුරාම දැනට කරලා තියෙන පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා ඔලිව් තෙල් කියන්නේ පොල් තෙල් වලට වඩා අපිට හිතකර තෙල් වර්ගයක් කියලා.
ඔයාලා අහලා තියෙනව නේද? අපිට හිතකරම ආහාර වර්ග. එහෙම නැත්නම් හිතකරම ආහාර රටාව තියෙන්නේ මධ්‍යධරණී මුහුද ආශ්‍රිත රටවල් වල කියලා. ඒක හඳුන්වන්නේ මෙඩිටේරියන් ඩයට් එක කියලා. දැනට කරලා තියෙන සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා ඒ ඩයට් එක තමයි අපේ හදවතට හොඳටම හිතකර ඩයට් එක කියලා. ඉතින් ඔලිව් තෙල් කියන්නෙත් ඒ ඩයට් එකේ තියෙන ප්‍රධානතම සංඝටකයක්. ඔලිව් ඔයිල් වලටත් පුළුවන් ඔයාගේ රුධිරයේ තියෙන LDA ප්‍රමාණය අඩු කරන්න. ඒ වගේම රුධිර කොලෙස්ටරෝල් වල තියෙන ඔක්සිකරණය වීමේ හැකියාවත් ඔලිව් තෙල් වලින් අඩු කරනවා. ඒක තවත් සරලව කියනවා නම් මේ ඔලිව් ඔයිල් වලට පුළුවන් අපේ ලේ වල තියෙන කොලෙස්ටරෝල් පාලනය කරලා තියාගන්න. සාමාන්‍යයෙන් දවසකට තේ හැඳි 1ක් 2ක් අතර ප්‍රමාණයක් ආහාරයට එකතු කර ගැනීමෙන් මේ ගුණ ඔයාට ලබා ගන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න. ඔයාගේ ලේ වල කොලෙස්ටරෝල් වැඩි වෙලා තියෙනවා නම් මේ ආහාර වර්ග 1ක් 2ක් කාලා විතරක් නම් හරියන්නේ නැහැ. සමහර විට ඔයාට බෙහෙත් බොන්න සිද්ධ වෙයි. ඊට අමතරව අනිවාර්යයෙන්ම ඔයා දිනපතා හොඳින් ව්‍යායාම කරන්නම වෙනවා. දේහයේ බර හොඳින් පාලනය කරගන්න වෙනවා. මේ හැමදේම කිරීම තුළින් තමයි සමහර විට ඔයාට බෙහෙත් නොබී කොලෙස්ටරෝල් පාලනය කරගන්න වෙන්නේ. කොලෙස්ටරෝල් තියෙන ඔයාට මේක වැදගත් වීඩියෝ එකක් වෙයි. මේ වගේ වටිනා වැදගත් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.